හැමෝටම සුබ දවසක් වේවා. අපි අද සූදානම් වෙලා ඉන්නේ තායිලන්තයේ පැවැත්වෙන the 9th Heroes International Taekwondo Championship සඳහා සහභාගී වුණ Black Master Taekwondo කණ්ඩායම දිවෙන පිටත් වෙන සූදානම් වෙන මොහොතයි මේක. ඉතින් ගොඩක් අයට අලුත් අත්දැකීමක් සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට ලැබුණු අවස්ථාවක් මේක. ඉතින් හැමෝම ඉතාමත් උනන්දුවෙන් තමයි හිටියේ මේ තරඟවලට සහභාගී වීමට. ඉතින් මේ අවස්ථාව උදා වෙලා ගුවන් යානයට ගොඩවීමට සිටින ස්ථානයේ තමයි හැමෝම ඉන්නේ. ඒ සඳහා මගේ දුව සහ වයිෆ් සහභාගී වුණා. ඉතින් අපි හැමෝම ගුවන් යානයට ඇතුල් වෙන මාර්ගයේ තමයි යන්නේ. ඉතින් හැමෝම ගොඩක් අයගේ ළමයින්ගේ පළවෙනි අත්දැකීම ගුවන් ගමන තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. මේක ලොකු අත්දැකීමක් වුණා ළමයිට. මොකද පාසල් ළමයි ගොඩක් ඉන්නවා. ඒ වගේම මේ ගමනේ සම්නිධාන කටයුතු සඳහා ටෝරා ඒජන්සි අපිට සමග ඉතාමත් සහයෙන් කටයුතු කරන අසීන් උද්දේශික මහතා මතක් කළ යුතුමයි. එතුමා විසින් අපිට එම රටේ තියෙන හොටෙල් පහසුකම් සහ ඒ ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධව ඉතාමත් නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු කරනවා. ඉතින් ඔන්න අපේ ටීම් එක පැත්තට આવොත් අපි දැන් ෆ්ලයිට් එක නැගලා තමයි ඉන්නේ. මේ දුවේ ඉතින් යාගේ පළවෙනි අත්දැකීම තමයි මේ ගුවන් ගමනක පළවෙනි අත්දැකීම ලබා ගන්න. ඉතින් යාගේ පිළිගන්න හිතන තියෙන පොත් බලනවා. ඒ කැම්ප් සම්බන්ධව තමයි මේ කියන්නේ. ඉතින් තරඟවලට සහභාගී වීම සඳහා අපහාර ලබා දී තිබුණේ එයා ඒසියා ගුවන් යානයක් FT 141 ගුවන් දරණය ගුවන් යානය තමයි අප තායිලන්තයේ බැංකොක් BMK ගුවන්තොටුපළට මේ ගමන් කරන්නේ. ඉතින් ගොඩක් අය ලොකු අත්දැකීමක් වුණා. ඉතින් අපිට ලැබුණු උපදෙස් පරිදි ගුවන් යානයේ ගුවන් ගමනේ සිට එම අත්දැකීම් ටික ලබා ගැනීමෙන් අවස්ථාව හැමෝම අත්දැකීම් ලබා ගත්තා. අපිට මේ පේන්නේ කොළඹ නගරේ විස්සන ආකාරය තමයි මේ ගුවනට ගුවන් යානයේ ඉහළ නැගුණු පසුව. ඉතින් ඒක ඊටම රාත්‍රී කාලේ ඊටම ලස්සන දර්ශනයක් වුණා අපිට. ඉතින් ඊට පස්සේ අපි තායිලන්තයට ගොඩ බැලලා අපේ චෙකින් බෑග් ටික අරගෙන ඊට පස්සේ අපිට ලබා දීපු අපේ ලෝරා ඒජන්සි විසින් ලබා දීපු ට්‍රාන්ස්පෝර්ට් එක අපේ හරිම වෙලාවට අවිල්ල තිබුණා. මගේ නම සඳහන් කර බෝඩ් එකක් අල්ලන් හිටියා. එම ඒජන්සියේ ප්‍රමුඛ නිර්වේදක මහතුන් විසින් අපිට වෑන් 4ක් තමයි ලැබිලා තිබුණේ. ඉතින් ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා අපිට චෙක් ඉන් වෙන්න තිබුණේ දවල් 2ට. ඉතින් අපේ වෙලාවට කාලේ තිබුණ නිසා අපි බෑග් ටික දීලිවලා අපි ඇවිදින්න ආවා. මේ ඉතින් තිබුණ තායිලන්තයේ පතාය නගරේ තිබුණු පන්සල. ඉතින් ඒක චාරිත්‍රය තමයි මේ කට්ටිය අපි ගැටි කරන්නේ. ඒක හැන්දකට ඊට අරගෙන එතන තියෙන පහන් 7ම ආවරණය වෙන විදිහට ඒ ඉටි ටික වක් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි එකට සම්පූර්ණ ටික දාන්න නැතුව පොඩ අන්තිම පහන දක්වාම ඉටි වක් කරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේක අපි දැන් නැති චාරිත්‍රයක්. ඉතින් අපි ඒත් කරා අපි සම්ප්‍රදාන කුලව එහි තියෙන චාරිත්‍රත් එක්ක ඊට පස්සේ ඉතින් අපි ෆෝල්ඩ් එකට ගිහිල්ලා ඒත් අපිට තවත් වෙලාවක් තිබුණු නිසා අපි 2 වෙනකම් ෆෝල්ඩ් එකේ නාන්න තීරණය කරා. ඉතින් අපේ ළමයි ටිකත් ඔක්කොම ෆෝල්ඩ් එකේ නානවා, සෙල්ලම් කරනවා සහ හොඳින් විනෝද වෙනවා. මේ තමයි අපේ ඒජන්සි ලබා දුන්න අපිට 3 ස්ටාර් හොටෙල් එකක්. ඉතාමත් පහසුකම් අදින් ඉතාමත් හොඳ තත්ත්වයේ තිබුණා. ඒ වගේම පූල් එකට යන්න සහ උදේ බ්‍රේක්ෆාස්ට් එක අතින් ඉතාමත් හොඳ මට්ටමේ තිබුණ හොටෙල් එකක් අපිට ලැබුණේ. මේ ඉතින් අපි shopping කරන්න ගියා. රෑ දින්න ගියා ළමයි ටිකත් එක්ක. මහා ඒ කියන්නේ ටවුන් එකට ගොඩක් ළඟින් තමයි තිබුණේ හොටෙල් එක. ඒ නිසා අපිට ළඟ ටැක්සි එකක් දාගුණත් අපිට යන්න පුළුවන් මට්ටමක දුර තමයි තිබුණේ. අපි රාත්‍රී කෑම ගත්ත අවස්ථාව අපි නුඩල්ස් තමයි කෑවේ. ඒක ලංකාවේ නුඩල්ස් වගේ නෙමෙයි, පොඩ්ඩක් පැන් රහයි. මට නම් ඒ කෑම ගොඩක් රහයි. මේ මොකද ඇත්තට මේක වෙනස් රහක්. ලංකාවේ කෑම වල තියෙන රහ නෙමෙයි. මේ ඇවිල්ලා අපි හොටෙල් එකේ හිසෝ හොටෙල් තමයි අපි හිටියේ. හිසෝ හොටෙල් එකේ බ්‍රේක්ෆාස්ට් එක ඒකත් ඉන්දියන් ක්‍රමයෙන් තමයි දීපුනේ කෑම. ඇත්තටම කියන මදිනෝ කියන්න තමන්ට කෑම බෙදාගෙන කන්න තිබුණා. ඉන්දියානු සූප් වේදීන් සහ ඉන්දියානු ස්ටාෆ් එකක් තමයි එතන හිටියේ. ඊට පස්සේ අපි ටූර්නමන්ට් එකට ගියා. අපේ ප්‍රධාන අරමුණ ටූර්නමන්ට් එක.
පළවෙනි දවසේ තිබ්බේ ස්පීඩ් පංච් ඒ වගේම ස්පීඩ් කික් කියන තරඟ ඉසව තමයි තිබුණේ මේ ඉන්න අපේ හාන්සජ. ඉතින් ඉතාමත් හොඳින් පංච් එක අපේ තප්පර 30ක් අතර පංච් ගහන්න තිබ්බේ. මේ තියෙන අපේ ටූර්නමන්ට් එකේ තිබුණ රේන්ජ් 12ක සෙල්ලම් කරන්න තිබුණා. ඒ කියන්නේ මම දැකපු වැඩිම රින් ගන්න තිබිච්ච ටූර්නමන්ට් එක මේක. ඉතින් එතරම් එලි ගන්න තිබුණා ස්ට්‍රීට් ෆුඩ් කෑම. අපි ඒ කියන්නේ එතනින් මෙලිට ආපු ගමන් ඒවා බලන්න තිබුණා. මේ තියෙන ස්පීඩ් කික් කියන ඉසව්ව එදා ඒ තරඟ ඉසව් සියල්ලම තිබුණේ ඒ දවසේ. එතකොට අපේ හැමෝම වගේ ස්පීඩ් කික් ස්පීඩ් පංච් කියන ඉසව් වලට සහභාගී වුණා. මේ ඉන්න මගේ දුව අවුරුදු 12 අවුරුදු 4න් 15 තරඟ ඉසව්වකට තමයි සහභාගී වුණේ. මමත් සෙල්ලම් කරා ඉතින් ස්පීඩ් කික් ඉසව්වේ. ඉතින් ඊට පස්සේ දෙවෙනි දවසේ අපේ තිබුණේ ස්පයිරි. ඒ කියන්නේ ෆයිටිං ඉසව්ව. ඉතින් මේකෙත් අපි කොහොමවත් ඉතින් අපේ ටීම් එක ස්පයිරිං වලටම දාපු ටීම් එක. ඉතාමත් හොඳින් අපි ලංකාව ඇතුලේ සෙල්ලම් කරන ස්පයිරිං ටීම් එකක් නිසා අපිට ජාත්‍යන්තරවත් අපිට අපේ සෙල්ලම් කරපු ස්පයිරිං සෙල්ලම් කරපු ළමයිකින් අපිට මෙඩල් දෙකක පමණයි සිල්වර් මෙඩල් හම්බුනේ. අනිත් ඔක්කොම අපේ ගෝල්ඩ් මෙඩල් තමයි හම්බුනේ. කියන්නේ ගෝල්ඩ් මෙඩල්ම 15ක් අපිට හම්බුණා. ඊට පස්සේ ඉතින් අපි මගේ දුව එයාටත් ගෝල්ඩ් මෙඩල් දෙකක් තිබුණා. ඉතින් සාම්ප්‍රදායිකව අපේ ළමයි මට ඇවිල්ලා ඉතින් ජයග්‍රහණය කරලා පස්සේ මෙඩල් මගේ බෙලට දාලා යාලා වදිනවා. මේ තියෙන අපිට ලෝරා ජේ.සී. විසින් ලබා දුන්න බැංකොක් නගරයේ පිහිටි හෝටල් එක. ඉතින් අපිට විශේෂයෙන් මතක් කරන්න ඕන ආචාර්ය මහතා අපිට සැරෙන් සැරේ කතා කරලා ඇහුවා කොහොමද වැට්ටි හොඳට යනවද කිසිම අඩුපාඩුවක් නැහැ නේද කියලා. ඇත්තටම කියන්න ඕනේ කිසිම අඩුපාඩුවක් නැතුව අපිට උපරිම පහසුකම් එක්ක අපිට මේ දේවල් අපිට සූදානම් කරලා දුක් තිබුණා. ලස්සන view එකක් තිබුණා. ඒ වගේම ඇතුළ පහසුකම් සහ පිරිසිදුකම අතින් උපරිම තත්ත්වයේ තිබුණා. ට්‍රාන්ස්පෝර්ට් ගැනත් මතක් කළ යුතුමයි. මොකද ට්‍රාන්ස්පෝර්ට් හරිම වෙලාවට අපි ඇවිල්ලා කිසිම රස්තියක් දවු නොකර ඒ දේවල් කරලා තිබුණා. සහ අපේ ටීම් එකේ අනිත් අයත් මට ඒ සම්බන්ධව ස්තුති කරා. මේ තියෙන අපි shopping ගියා. ඉතින් බැංකොක් වල අනිවාර්යයෙන් බැංකොක් ගහම shopping යන්න ඕනේ තැනක්. මේ තියෙන සුරසල් සතුන් මේ මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඒ අතුලට ගිහිල්ලා සුරසල් සතුන් අත ගාලා බලලා ඒ වගේ කරන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් shopping කරලා ඉවරලා ආයෙත් අපි බැංකොක් හොටල් එකටම ආවේ. ඒ තිබ්බල අපි ලස්සන pool එකක් හම්බලා තිබ්බා. මේ හැම දෙයක්ම අපිට ෆ්‍රී තමයි හම්බලා තිබුණේ. ඉතින් මේ මගේ දුව එයා දවසම ඇවිදලා මහන්සිලා නිදි මම Nescafe එකක් හදාගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ දවසට අපිට ෆ්‍රී තිබුණා. ඒක නිසා අපි ඒත් ගියා ඉන්දිරා මාර්කට්ට ගියා. ඉතින් අපි ටැක්සි එක දාගෙන තමයි ගියේ. ඉතින් මේ දින අපි ගත්ත ජයග්‍රහණ ටික ඊට පස්සේ ඉතින් අපි ජයග්‍රහණත් එක්කම ලංකාවට එන්න පිටත් වුණා බැංකොක් නගරේ ඉඳලා. ඉතින් මේ බැංකොක් එයාපෝට් එක ඉතින් හැමෝම අවස්ථාව තමයි මේක. ඉතින් මේ කට්ටිය ඉතින් දුකෙන් වුණත් අපිට දාලා එන්න උනා බැංකොක් නගරේ. තාමත් ඇත්තම ලස්සන නගරයක් සහ රටක්. මේ තියන්නේ ස්වයංක්‍රීයව ඒ කියන්නේ පිරිසිදු කරන යන්ත්‍රයක්. එයාපෝට් එකේ තිබුණ ළමයිට සෙල්ලම් කරන්න තැන් මේ මගේ දුව සෙල්ලම් කරනවා එතනදී. ඉතින් මේ අවස්ථාවේදී පවා ආචාර්ය මහතා විසින් කතා කරලා අහනවා ඔයාලගේ වැඩ කටයුතු කොහොමද ඔක්කොම ආව නේද සහ ඉතුරු වැඩ කටයුතු කොහොමද කියන සම්බන්ධව නිතරම අහනවා. ඉතින් අපේ ටීම් එක නැවතෙන්න ප්ලේන් එකට ගොඩේන අවස්ථාව මේ ඔක්කොම සතුටින් ආවේ. මොකද ඔක්කොම ජයග්‍රහණය කරලා තිබුණේ. ලංකාවට පදක්කම් රැසක් රැගෙන ආවේ. ඉතින් මේ හැමෝම සතුටින් ඉන්නේ ලංකාවට ඒ ජයග්‍රහණ ටික අරගෙන ලංකා භූමියට පැමිණීම සඳහා තමයි හැමෝම දැයිලා ඉන්නේ. ඉතින් අපි හැමෝම සතුටින් ගුවන් ගමන ආරම්භ කරලා ලංකාවට ඇවිල්ලා එදිට ලොකු පිළිගැනීමක් අපිට තිබුණා. මේ අපේ ස්කෝර් පාසලෙන් තිබුණු පිළිගැනීම තමත් ඉහළ පිළිගැනීමක් තිබුණ ළමයිට. ඒ වගේම තමයි මේ සඳහා ගොඩක් අපේ දෙමාපිය මහන්සියලා තිබ්බ එකත් මතක් කරන්න ඕනි.